මේ වර්තමාන ජනාධිපතිතුමා එකක වෙන එක කාරණයක් තියෙනවා. බොහෝ කාරණාවලදී මම එකක වෙන්නේ නැහැ. එකක වෙන ප්‍රධානම කාරණය තමයි සුම්බුන් එකතු කරලා ආණ්ඩුවක් හැදුවා පාපිසි කෑලි පාර්ලිමේන්තුව ආවා. Stop adding. Let's start multiplying. LOLC Super Savings Account. ඔබතුමාලා මේ පෞද්ගලික කාලේ මම දන්නේ වැඩි නම් ඉවදින මේ අධිකරණයට බලපෑම් කරා. අධිකරණයේ නීති ක්‍රියාත්මක කරනකොට ඒක කරේ නැහැ. පොලිසියට බලපෑම් කරා. නීති පද්ධතියට බලපෑම් කරා. රාජපක්ෂලා කියන ඔය ලිස්ට් එක ඇතුලේ කොහොමද එනවා? ඔය සෙට් එකම එනවා පොලිසිය. එහෙම එකක් තියෙනවා දැන්. එහෙම එකක් තියෙනවද මේ ආණ්ඩුවේ එහෙම දෙයක් වෙලා වෙනවද? දැන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරන්න එපැයි කියලා උපදෙස් දෙන්නේ කවුද කියන එක පිළිබඳව මුළු රටම දන්නවා. අධිකරණ නියෝගයක් දීලා ඒක ක්‍රියාත්මක කරන්න එපැයි කියලා උපදෙස් දෙන්නේ කවුද? දේශපාලන අධිකාරිය කවුද කියන එක මුළු රටම දන්නවා. අපි දැක්ක පහුගිය කාලේ අර પાස්පෝර්ට් සම්බන්ධයෙන් නැත්නම් પાස්පෝර්ට් ඔෆිස් එකේ ප්‍රධානියා සම්බන්ධයෙන් යම් නඩු තීන්දුවක් දුන්නා. ඔහුට තියෙන චෝදනාවත් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරේ නැහැ කියලා. හැබැයි ඔහුට දේශපාලනික වශයෙන් මාධ්‍යට ඇවිල්ලා ඉහළ මැති ඇමතුරු එහෙම කිව්වා කියලා චෝදනාවක් නැහැ. හැබැයි සිස්ටම් එක දැන් හොඳට වෙනස් වෙලා. සිස්ටම් එක හොඳට වෙනස් වෙලා. ඉතින් දැන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරන්න ඕනේ නැහැ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ කියනවා. ඒතරම් හොඳට සිස්ටම් එක වෙනස් කරගෙන. හොඳයි ඉතින්. මේ වර්තමාන ජනාධිපතිතුමා එකක වෙන එක කාරණයක් තියෙනවා. බොහෝ කාරණාවලදී මම එකක වෙන්නේ නැහැ. එකක වෙන ප්‍රධානම කාරණය තමයි සුම්බුන් එකතු කරලා ආණ්ඩුවක් හැදුවා පාපිසි කෑලි පාර්ලිමේන්තුව ආවා. ඉතින් ඒ අයගේ කතා බහෙන් ඒ අයගේ හැසිරීමෙන් දිනපතා ජනාධිපතිතුමා ඒ කාරණේදී හරි කියන එක නම් තහවුරු කරනවා.